මේ දවස්වල යාළුවනේ සිනමැටික් ට්‍රේලර්ස් එතකොට ඔෆිසිියල් ට්‍රේලර්ස් AI වලින් හදපු වීඩියෝස් ගොඩක්ම YouTube එක බලාගන්න පුළුවන්. ඉතින් ඒ AI වලින්ම කන්ටෙන්ට් කරන කට්ටිය ගොඩක් ඉන්නවා මම දැකලා තියෙනවා. ඉතින් ඔයාලටත් දැක ගන්න පුළුවන් වෙන්න ඇති. අපි අද බලමු මේකට ක්‍රමයක් අපි කොහොමද ෆොටෝ එකක් වීඩියෝ එකක් විදිහට ජෙනරේට් කරගන්න කියන එක ගැන අපි අද කතා කරනවා. ඉතින් ඔයාලට මේ ගැන වැඩිදුර විස්තර දැනගන්න දිගටම එකතු වෙලා ඉන්න වීඩියෝ එකත් එක්ක. සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ඔයාලා හැමෝටම. ඉතින් යාළුවනේ අද අපි කතා කරන මාතෘකාව ගැන මම ඔයාලට කලින් විස්තරයක් කිව්වා. ඉතින් මෙතනදී අපි AI වෙබ්සයිට් එකක් පාවිච්චි කරනවා මේකට. අපි බලමු කොහොමද අපි ඩවුන්ලෝඩ් කරගත්ත නැත්නම් අපි AI වලින්ම ක්‍රියේට් කරගත්ත ෆොටෝ එකක්, ඒ කියන්නේ ඉමේජ් එකක් කොහොමද වීඩියෝ එකක් විදිහට කන්වර්ට් කරගන්නේ කියලා. සාමාන්‍යයෙන් යාළුවනේ මේ වෙබ්සයිට් අපිට පාවිච්චි කරන්න පුළුවන් පර්චේස් කරලා අරගෙන. ඒ කියන්නේ අපි සල්ලි ගෙවලා ගන්න ඕනේ. සමහර ඒවා අපිට සාමාන්‍යයෙන් ක්‍රෙඩිට් ගාණක් දීලා තියෙනවා, ලිමිට් ක්‍රෙඩිට් ගාණක්. ඉතින් ඒ ක්‍රෙඩිට් ගාණ වලට තමයි අපිට මේ විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට ටිප් එකක් විදිහට මේක හරියට කොහොමද ක්‍රෙඩිට් ගාණ අපි වැඩි විදිහට පාවිච්චි කරන්නේ, වැඩියෙන් අරගෙන කොහොමද එතකොට ෆොටෝ එකක් ජෙනරේට් කරගන්න කියන එක ගැන කතා කරනවා. ඉතින් අපි තවත් වැඩිදුර විස්තර කතා කරන්න අපි වීඩියෝ එකට ගිහිල්ලාම බලමු. ඉතින් ඔයාලට මම ආරාධනා කරනවා පල්ලෙහා තියෙන subscribe button එක click කරලා bell icon එකත් all press කරලා මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න කියලා. හොඳයි යාළුවනේ, ඔයාලටත් පුළුවන් ඉතින් Google වෙබ්සයිට් එකට ගිහිල්ලා මේ විදිහට සර්ච් බාර් එකේ Pixverse කියලා සර්ච් කරගන්න. ඊට පස්සේ මේ වගේ පළවෙනිටම එන වෙබ්සයිට් එක උඩ ක්ලික් කරගෙන මුලින්ම ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මේකේ තියෙන වීඩියෝ එකක් විදිහට ජෙනරේට් කරගන්න තියෙන්නේ අපිට දැන් මේ ෆොටෝ එකක්. දැන් මේ විදිහට මම Google එකකින් sign up වෙනවා. ඔයාලා කලින් sign up වෙලා තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට sign up වෙන්න පුළුවන් sign in with Google කියන එකෙන්. ඉතින් ඔයාලට එතකොට පළවෙනිටම බලා ගන්න පුළුවන් ක්‍රෙඩිට් 60ක් හම්බෙනවා. ඒ කියන්නේ අපිට තප්පර 5ක වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න ක්‍රෙඩිට් 30ක් වගේ ප්‍රමාණයක් තමයි යන්නේ. ඉතින් පළවෙනියම ලොග් වෙන එක්කෙනාට, ඒ කියන්නේ ලොග් වෙනකොට අපට Gmail එකට හම්බෙනවා ක්‍රෙඩිට් 60ක්. එතකොට අපට දවසට ක්‍රෙඩිට් 60 ගානේ හම්බෙනවා. ඩේලි ක්‍රෙඩිට් 60 ගානේ මේකේ හම්බෙනවා කියලා අපට දීලා තියෙනවා. ඉතින් මම මේක තප්පර 8ට දාගත්තාම අපට එක ඉමේජ් එකක් වීඩියෝ එකක් විදිහට ක්‍රියේට් කරන්න ක්‍රෙඩිට් 60ක් යනවා. ඉතින් ඒකට අපට ප්‍රමාණවත් මදි. අපි බලමු ඉස්සරහට මේක වැඩි දුර කොහොමද ක්‍රෙඩිට් ගන්න කියලා. ඉතින් දැන් මම මෙතෙන්ද ඉමේජ් එකක් ඇඩ් කරගන්න තමයි යන්නේ. මම කලින් ඩවුන්ලෝඩ් කරගත්ත එකක් තියෙනවා. අපි බලමු ඒක මේ විදිහට ඇඩ් කරගෙන. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඉතින් කැමති එකක් ඔයාලා අවශ්‍ය කරන ෆොටෝ එක මෙතෙන්ද ඇඩ් කරගන්න. ඊට පස්සේ ඔයාලට ඒක වීඩියෝ එකක් විදිහට ජෙනරේට් කරගන්න පුළුවන්. එහෙම කරගන්න අපි මෙතෙන්ද හොඳ ප්‍රොම්ප්ට් එකක් දෙන්න ඕනේ. ඒ කියන්නේ අපි මේකට අදාළ වෙන විදිහට ප්‍රොම්ප්ට් එකක් දෙන්න ඕනේ. ඉතින් තව ටිකක් වෙලා යනවා මේක ලෝඩ් වෙනවා. ඒක එච්චර හිතන්න එපා. මේ කනෙක්ෂන් ප්‍රොබ්ලම් එක ඉතින් අමාරුයි. ඊට පස්සේ මම දැන් මේක තප්පර 8ක් විදිහට දාගෙන තියෙනවා. දැන් අපි මේකට ප්‍රොම්ප්ට් එකක් දාගන්න විදිහ ගැන මම ඔයාලට කියලා දෙන්නම්. ප්‍රොම්ප්ට් එකක් අපිට දාගන්න කිසිම දැනුමක් නැති කෙනෙකුට උනත් ක්‍රමයක් තියෙනවා දාගන්න. මම ඒකත් කියලා දෙන්නම්. ඒක කරගන්න මෙන්න මෙහෙමයි. අපි බලමු ඒක කොහොමද හරියටම කරගන්න කියලා. ඉතින් මෙතනදී හැම එකක්ම වගේ වෙනස් කරගන්න පුළුවන්. මේක පර්චේස් කරලා ගන්නවට ගොඩක් ලේසි. ඉතින් හොඳ channel එකක් කරගෙන යන්න පුළුවන්. ඉන්කම් එකක් එනවා වගේ නම්, එහෙම නැත්නම් ඔයාලට අතේ සල්ලි තියෙනවා නම් මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. ඉතින් ලොකු ගාණක් මාසෙට ගෙවන්න නැහැ. පොඩ්ඩක් චෙක් කරලා බලන්න, රිසර්ච් එකක් දාලා බලන්න. එතකොට ඔයාලට පුළුවන්. ඉතින් අපි මේ වගේ හෙලකුරුවකට යනවා. දැන් මේකට කිසිම දැනුමක් ප්‍රොම්ප්ට් එකක් හදාගන්න තේරෙන්නේ නැති කෙනෙකුට තමයි මම මේක කියලා දෙන්න යන්නේ. මේ විදිහට හෙලකුරුවකට ගිහිල්ලා අපි හෙලකුරු වෙබ්සයිට් එකට මේ විදිහට ඇතුල් වෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් සිංහල ටයිප් කරන්න තියෙනවා හෙලකුරු වෙබ්සයිට් එකේ. මේ විදිහට අපිට යුනිකෝඩ් ෆොන්ට් ගන්න පුළුවන්. මේ වගේ ෆොන්ට් ලෙජන්සි ෆොන්ට් ගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට ප්‍රොම්ප්ට් එකක් සිංහලෙන් ටයිප් කරගන්න. දැන් මම මෙතනින් ටයිප් කරන්න යන්නේ නින්ජාවරේ කඳු මුදුනක ඇති සතුරු. බලාගන්න මම මේ විදිහට ටයිප් කරන සතුරු බලකොටුවක් දැස බලා සිටි. සහ ඊට පස්සේ අපි බලමු මේකේ ඔහුගේ ලෝගෝ සුළඟට සෙලවෙවෝ. ඊට පස්සේ මේ විදිහට copy text කියලා දාගන්නවා. ඒ කියන්නේ අපි මේ ටෙක්ස්ට් එක copy කරගන්නවා. දැන් සිංහලෙන් තමයි දාගෙන තියෙන්නේ. ඉතින් මේක කිසිම දැනුමක් නැති කෙනෙකුට උනත් මේ වැඩේ කරගන්න පුළුවන්. ඒ විදිහට තමයි මම කියලා දෙන්නේ. ඉතින් අනිත් කට්ටිය බනින්න එපා. ඒගොල්ලන්ට පුළුවන් කට්ටිය මේක ප්‍රොම්ප්ට් එක කෙලින්ම දාගන්න. ඊට පස්සේ මේ විදිහට Google Translate search කරගෙන ඉවරලා ඔයාලට පුළුවන් සිංහල
අපි ටයිප් කරගත්ත එක Google Translate එකට ගිහිල්ලා සිංහල අපේ ප්‍රොම්ට් එක මේ විදිහට දෙන්න. ඊට පස්සේ යාළුවනේ මේක අපිට පුළුවන් කන්වර්ට් කරගන්න ඉංග්‍රීසි විදිහට. ඒ කියන්නේ අපිට මේ ටෙක්ස්ට් එක ඉංග්‍රීසි ටෙක්ස්ට් එකක් විදිහට ගන්න පුළුවන්. දැන් මේ විදිහට පේස්ට් කරගත්තා. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් මම මේක කොපි කරගන්නවා. කොපි කරගෙන ඉවරලා ප්‍රොම්ප්ට් එක විදිහට දෙනවා. ඉතින් මේක තමයි අපට අවශ්‍ය වෙන ප්‍රොම්ප්ට් එක. ඊට පස්සේ අපි බලමු මේක කොහොමද හැදෙන්නේ කියලා. දැන් මම මේක කොපි කරගෙන ගිහිල්ලා අපේ Pixwave එකේ ප්‍රොම්ප්ට් එක විදිහට පේස්ට් කරගන්නවා. ඉතින් මේක දැනුමක් නැති කෙනෙකුට කරගන්න පුළුවන් විදිහට තමයි මම කියලා දෙන්නේ. අනිත් අයටත් දන්න කට්ටියට මේක කෙලින්ම ප්‍රොම්ප්ට් එක දාගන්න පුළුවන්. ඊට පස්සේ යාළුවනේ මම මේ විදිහට ක්‍රියේට් කරගන්නවා. ඉතින් අපට පොඩි වෙලාවක් යනවා මේක ක්‍රියේට් වෙන්න. ඊට පස්සේ අපි බලමු කොහොමද මේක හරියට හැදිලා එන්නේ කියලා. මම මේකේ කලින් හදාගත්ත ඒවා කීපෙකුත් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට පැත්තකින් දීලා තියෙනවා. ඒ කියන්නේ මම කලින් හදාගත්ත වීඩියෝස් මම මේ වීඩියෝ එක හදලා තියෙන්නේ මගේ channel එකේ දාලා තියෙනවා. ඉතින් ඒක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඊට පස්සේ මම මේ විදිහට මේක ක්ලික් කරගෙන බලනවා. බලමු මේක කොහොමද හැදිලා තියෙන්නේ කියලා. බලන්න ඒ අර නින්ජා ටිකක් නින්ජා කෙනෙක් විදිහට ලෝගෝවක් අරගෙන ඒ ලෝගෝව හුලඟට හෙලවෙනවා. සාමාන්‍යයෙන් බලන්න ඈත තියෙන කොඩි හිටන් හෙලවෙනවා. වගේ පුළුවන්. ඒ වගේ අපිට බලා ගන්න පුළුවන් මේක ලස්සනට අර ගින්දර ඇවිලෙන විදිහට. එතකොට මේ අර මේ නින්ජාවරයා නිකන් නින්ජා පොඩ්ඩක් පැත්ත බලන විදිහේ හැම එකක්ම අපිට බලා ගන්න පුළුවන්. මල් එහෙම හෙලවෙනවා. ඉතින් මේක ඩවුන්ලෝඩ් කරනකොට watermark කියන එකෙන් තමයි ඩවුන්ලෝඩ් කරන්න වෙන්නේ. මොකද මේක පර්චේස් කරලා නැති නිසා. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට එඩිට් කරනකොට ඒකේ තියෙන මේ එක අයින් කරගන්න. ඉතින් බොඳ කරගන්න හරි මේ වගේ දෙයක් කරගන්න පුළුවන් ඉතින්. ඊට පස්සේ අපි බලමු දැන් මේක ඩවුන්ලෝඩ් වෙලා තියෙන්නේ. මම ඩවුන්ලෝඩ් වෙච්ච එකත් ඔයාලට ප්ලේ කරලා පෙන්නන්නම් මේ විදිහට ගේම් ප්ලේයර් එකේ. අපි බලමු මේ විදිහට ඩවුන්ලෝඩ් වුණාම මෙන්න මේ විදිහට. දැන් ඔයාලට මෙතනදී මේක බලා ගන්න පුළුවන් Pixwave කියලා ඒගොල්ලන්ගේ මේක වැටෙනවා. watermark එක වැටෙනවා. ඉතින් මේක යාළුවනේ අයින් කරගන්න ක්‍රමයක් තමයි ඔයාලට පුළුවන් එඩිට් කරනකොට මේක බ්ලර් කරන්න. ඉතින් ඒක හොඳ වැඩක්. ඒක එච්චර ලොකු එකක් නෙමෙයි. ඒක පොඩි වැඩක්. ඉතින් ඒක කරගන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් කරගන්න පුළුවන්. ඒක එච්චර හිතන්න එපා. එහෙම කරන කට්ටිය ගොඩක් කියවුන තරම් ඉන්නවා වීඩියෝස් අප්ලෝඩ් කරන කට්ටිය. හරි. ඉතින් මේ විදිහට අපි දාගෙන ඉවරයි. දැන් අපි බලමු මේක දැන් ඔයාලට හිතාගන්න හිතනවනේ දැන් මේක මේ හිතන්නකො ෆොටෝ එක එච්චර පැහැදිලි මදි කියලා. මම ඔයාලට මේක මේ ෆොටෝ එක හරියට පැහැදිලි කරන විදිහ මම කියලා දෙන්නම්. දැන් අපි මේ ක්‍රියා කියන AI එකට යනවා. ඊට පස්සේ මේ විදිහට kriya.ai කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා මේ විදිහට අපි ඒ කලින් අපි ජෙනරේට් කරගත්ත ඒ කියන්නේ ගත්ත ෆොටෝ එක තියෙනවානේ. ඒක මේ විදිහට මෙතෙන්ට අප්ලෝඩ් කරගන්නවා. ක්‍රියා එකේ තියෙන්නේ අපට පුළුවන් ඉමේජ් අප්ස්කේල් කරගන්න. ඉතින් මේ විදිහට අපි 8x වගේ දෙනවා මෙතනින්. ඊට පස්සේ enhance කරගන්නවා. අපට පුළුවන් මේ ෆොටෝ එක ලස්සනට enhance කරගන්න. මම ඔයාලට පෙන්නන්නම් ඒක. මම කලින් වීඩියෝ එකත් මේ විදිහට දාලා තියෙනවා. ඉතින් ඔයාලට ඒක පැහැදිලි මදි වගේ නම් පුළුවන් මේක පැහැදිලි කරගන්න ලස්සනට. ඔන්න බලන්න මේක ඇත්තම ඒ කියන්නේ නියම විදිහට අප්ස්කේල් වෙලා එනවා. හිතන්නකෝ දැන් අර බලන්න. ඒක නියමෙටම අප්ස්කේල් වෙලා තියෙනවා. දැන් අර මල් ගස් වල එහෙම ලස්සන ටිකක් බලන්න පුළුවන්. අහසේ වලාකුළු එහෙම පැහැදිලිව පේනවා. එතකොට අර කන්දේ දුම ඒ වගේ දේවල් ඔයාලට හොඳට පැහැදිලිව පේනවා කියලා මම හිතනවා. ඊට පස්සේ මේ බලන්නකෝ. ඒ කියන්නේ දැන් ඔය නින්ජාගේ අර රෙදි අනම්මනම් එහෙම ඔක්කොම රැලි වැටිච්ච ඒවා ඒ හැමදේම ලස්සනට බලා ගන්න පුළුවන්. බලකොටු ඒවා ලයිට් එතකොට දොරවල් ඒ හැමදේම ලස්සනට බලා ගන්න පුළුවන්. ඉතින් මේක අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කරගෙන මේක අපිට Pixwave එකට අප්ලෝඩ් කරලා ඉවරලා ඔයාලට ප්‍රොම්ප්ට් එක දීලා වීඩියෝ එක දීලා ජෙනරේට් කරගන්න හරිම ලේසි. ඉතින් මම හිතනවා ඔයාලට මේක වැදගත් වෙන්න ඇති කියලා. දැන් මම ඔයාලට කියලා දෙන්නම් මේකේ කොහොමද ක්‍රෙඩිට් එක ආයෙ ගන්න කියලා. මේක දැන් අපි ලොග් අවුට් වෙන්න ඕනේ Pixwave එකෙන්. ක්‍රෙඩිට් ටික ගන්න විදිහ තමයි මෙතනදී අපි ටෙම්ප් මේල් කියන එකට යන්න ඕනේ. දැන් ටෙම්ප් මේල් එකක් කියන්නේ අපි සාමාන්‍යයෙන් ටෙම්පරරි විදිහට මේල් එකක් ගන්න එක. ඒ කියන්නේ ඊමේල් එකක් ටෙම්පරරි විදිහට හදා ගන්න එක. මේ ටෙම්ප් මේල් එකට ගියහම අපිට ඒගොල්ලොම ජෙනරේට් කරලා දෙනවා ඊමේල් එකක්. ඒ කියන්නේ ඒක අපට එච්චර වැදගත් වෙන්නේ නැති ඊමේල් එකක් නිසා ඒ කියන්නේ එකපාරකට යූස් කරන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඉතින් අපි බලමු මේකේ ඉන්බොක්ස් එකත් මෙතනින් දීලා තියෙනවා. ඔන්න මට දැන් ටෙම්පරරි ඊමේල් එකක් දීලා තියෙනවා. මම ඒක කොපි කරගන්නවා. ඔයාලට ඕන රිෆ්‍රෙෂ් කරගෙන තව ඊමේල් එකක් ගන්න පුළුවන්. මේක විදිහට මම කොපි කරගෙන ඉවරලා Pixwave එකට යනවා. දැන් මම මෙතනින් ලොග් අවුට් වෙලානේ තියෙන්නේ. ලොග් අවුට් වෙලා තියෙන නිසා ඔයාලට පුළුවන් මේක ආපහු ලොග්ඉන් කියන එකට ගිහිල්ලා ආයෙ මෙතන Google එකෙන් sign up වෙන්නේ නැතුව මෙතනදී
අපිට පුළුවන් මෙතන සයින් අප් වෙන්න. ඒ කියන්නේ ලියා පදිංචි වෙන්න. දැන් මෙතන අපිට ඊමේල් එක දෙන්න පුළුවන්. පොඩ්ඩක් ඉන්න එක වැරදීමක් වෙනවා උතන. මේ විදිහට ආපහු ලොග් අවුට් වෙනවා. දැන් මම කලින් මගේ Gmail එක තමයි ලොග් වෙලා තියෙන්නේ. දැන් අලුත් Gmail එකට මම ටෙම්පරරි ගත්ත එකට යන්න ඕනේ. ඉතින් මම මෙතනදී sign up කියන එක මෙතනින් දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන user name එක දෙන්න තියෙනවා. ඊට පස්සේ මෙතනින් user name එකක් විදිහට ඔයාලට දෙන්න පුළුවන් ඔයාලගේ නම කොටසක්. එතකොට කසුන් මගේ නම කසුන්. ඊට පස්සේ 1 2 3 කියලා ගහගන්නවා. කැපිටල් අකුරකුත් එක්ක. ඊට පස්සේ මම ටෙම්පරරි මේල් එක මෙතෙන්ද කොපි කරගෙන මෙතනදී කැපිටල් අකුරු, එතකොට සිම්පල් අකුරු, එතකොට සිම්බල්, ඉලක්කම් ඒ වගේ ඔක්කොම එකතු වෙන්න ඔයාලට දෙන්න ඕනේ පාස්වර්ඩ් එකක්. ඉතින් මේක වැදගත් නෑ, දැනට හිතන විදිහට දෙන්න. ඒ කියන්නේ මතක තියෙන විදිහට අනිත් පාස්වර්ඩ් එක කන්ෆර්ම් කරන්නත් එපායි. එකපාරක් මතක ඉඳලා ඉවරලා ඊට පස්සේ කන්ෆර්ම් කරගන්න බැරිනොත් එතනත් වැරදි වෙනවා. ඒ නිසා දැනට හරියන විදිහට පාස්වර්ඩ් එකක් දෙන්න. ඒ කියන්නේ කැපිටල් අකුරු, සිම්පල් අකුරු, සිම්බල් සහ ඉලක්කම් ඔක්කොම එකට එකතු කරලා දෙන්න. ඊට පස්සේ යාළුවනේ ඒ පාස්වර්ඩ් එකම මෙතන පහලින් කන්ෆර්ම් කරන්න තියෙනවා. ඉතින් මේක කන්ෆර්ම් කරගන්න පුළුවන්. හරි, දැන් මම මේ විදිහට ටයිප් කරගෙන යනවා. මම මේ පාස්වර්ඩ් එකම තමයි ටයිප් කරන්නේ. ඊට පස්සේ මෙතනින් කන්ටිනියු කරනවා. ඔන්න මට පොඩි වැරද්දක් ආවා. මේකේ යූසර් නේම් එක කවුරු හරි පාවිච්චි කරනවා කියලා. ඉතින් මම මේ යූසර් නේම් එක ඊට පස්සේ වෙනස් කරගන්නවා. මේ වගේ අංක ටිකක් වෙනස් කරගන්නවා. ඊට පස්සේ කන්ටිනියු කරගන්නවා. හරි, දැන් අපි තවත් එකකින් ලොග් වෙලා තියෙන. දැන් ඔයාලට මෙතන වෙරිෆිකේෂන් කෝඩ් එකක් එනවා. දැන් මේක කොහොමද ගන්නෙ? හරි, ඒක ගන්න විදිහ මම කියලා දෙන්නම්. මෙතනින් ටෙම්පරරි මේල් එකට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් ටෙම්පරරි මේල් එකේ ඉන්බොක්ස් එක. ඒ කියන්නේ ටෙම්ප් මේල් කියන වෙබ්සයිට් එකට ගියාම දැන් අපි ගත්ත එකේ වෙබ්සයිට් එකේ තියෙනවනේ ටෙම්පරරි මේල් එකක් අපි ගත්ත. ඒකට ඒකේ ඉන්බොක්ස් එක ඇවිල්ලා තියෙනවා මෙන්න මේ විදිහට අපේ වෙරිෆිකේෂන් කෝඩ් එක. ඒක කොපි කරගෙන ඇවිල්ලා අපිට මෙතන වෙරිෆිකේෂන් කෝඩ් එක දාන තැනට දාගන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන වෙරිෆයි කරගන්නවා human කියලා. ඊට පස්සේ කන්ටිනියු කරගන්නවා. ඉතින් මේක බලන්න කොච්චර ලේසි වැඩක්ද කියලා මෙතන සේව් කරගන්න එපා, නෙවර් කරගන්න. ඒක අපිට දැනට අදාළ නැති නිසා. බලන්න එතකොට අපිට ක්‍රෙඩිට් 90ක් ආවා. ඉතින් බලන්නකො දැන් පළවෙනිටම ලොග් වෙනකොට ක්‍රෙඩිට් 90ක් දෙනවා. ඉතින් ඔයාලට බලන්න මේකෙන් කරගන්න පුළුවන් වීඩියෝ 3ක් හදාගන්න පුළුවන්. තප්පර 5 වීඩියෝස් 3ක් හදාගන්න පුළුවන්. ඉතින් හරිම වැදගත් වීඩියෝ එකක් මේක. මම හිතනවා ඔයාලට ගොඩක් වටිනවා කියලා. ඔයාලා දැනගෙන හිටියද මේ AI වීඩියෝස් හදන එක අපිට අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එකෙන්වත් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට විශ්වාස නැත්නම් ගිහිල්ලා බලන්න මගේ channel එකේ දාලා තියෙනවා ඒ වගේ වීඩියෝ එකක්. ඔයාලට ඒක බලන්න පුළුවන්. එතකොට ඔයාලට දැනුමක් ගන්න පුළුවන් මම කොහොමද මේක හදලා තියෙන්නේ කියලා. හොඳයි යාළුවනේ, ඉතින් අද කතා කරපු මාතෘකාව ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. ඉතින් වැදගත් වුණා නම් පල්ලෙහා තියෙන like button එක press කරලා comment එකක් දාන්න. ඉතින් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා එකතු වෙන්න. මේ වගේ හොඳ වීඩියෝස් ඔයාලට ඉගෙන ගන්න පුළුවන් වැදගත් වීඩියෝස් අපි අරගෙන එනවා. ඉතින් ඔයාලට මේ වගේ දෙයකින් ඔයාලට පුළුවන් හොඳ channel එකක් වුණත් create කරගෙන යන්න. ඉතින් මම අදට ගිහිල්ලා එන්නම්. අපි තවත් ඉස්සරහට මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හම්බෙමු. අපි තව වීඩියෝ එකක් දානවා, ඒකත් බලන්න. අපේ ට්‍රේලර් එකත් ඔයාලට තියෙනවා. මම හදපු වීඩියෝ එක ඒකත් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් මම ගිහිල්ලා එන්නම්. සුබ දවසක්. Can't let go, so just stay tuned for the rest of the show. So have you ever felt betrayed?